නුඹ නුඹේම විතරක් නම් නුඹට යන්න තිබුණා. මගේ හද විමනේ දේවතාවියේ නුඹ සෙව්පෙම් ලෝකේ නුඹේ ඇසින් පෙනුණා. නුඹ නුඹේම විතරක් නම් නුඹට යන්න තිබුණා. නුඹ නුඹේම විතරක් නම් නුඹට යන්න තිබුණා. මගේ පුතා පන්සිල් ගත්තද? එහෙමයි. දෙමව්පියන් වන්දනා කළාද? තාම නෑ. හැම වෙලාවෙම දෙවි දේවතාවුන් වහන්සේලා විශ්වාස කරගෙන ජීවත් වෙන්න ඕනේ.
මේ ළමයි ඉගෙන ගන්න දවසක් නැද්ද? හැමදාම ට්‍රිප්සන් එකනේ කරන්නේ. අපේ කාලේ වගේ නෙවෙයිනේ අනේ. දැන් ඔය කොහෙද ගියේ? මම දැන් ටීකට ඉස්සෙල්ලා කෝල් කරා. එතකොට උඩවලවේ කිව්වා. හවස් වෙනකොට ඇඩ්වෙන්චර් පාක් එකකට යනවා කිව්වා. යෝ මට කලින් කිව්වා නම් මං සර්කිට් එකක් බුක් කරලා දෙනවනේ ෆ්‍රී ඔෆ් චාර්ජ්. මං ඉතින් ඒගොල්ලන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න ගියේ නෑ. ඒගොල්ලෝ දැන් පොඩි ළමයි නෙවෙයිනේ. ඔන්න මේ සැටර්ඩේ නම් මුකුත් වැඩක් දාගන්න එපා. මට ගමනක් යන්න තියෙනවා. මේ වීකෙන්ඩ්ස් ගැන නම් කතා කරන්න එපා. මං ෆුලි පැක්.
වීක් ඩේස් ගැන කතා කරාම කම්පැනි වැඩ තියෙනවලු. වීකෙන්ඩ්ස් වල ලයන්ස් වැඩලු. ඇත්තට ඔයාට ගෙදර වැඩ වලට වෙලාවක් ඇත්තෙම නැද්ද? ඔයා මේ කිසි දෙයක් දන්නේ නැහැ වගේනේ කතා කරන්නේ. මේ ඔයා නැතුව මං කවදාකවත් ලයන්ස් ක්ලබ් ෆන්ක්ෂන් වලට ගිහිල්ලා තියෙනවද? අනික ඔයා හොඳටම දන්නවා මම මේ සැරේ ගවනට කන්ටෙස්ට් කරනවා කියලා. ලයන් කෙනෙක් වුණාම ගෙදෙට්ටත් ලයන් වගේ ඉන්න ඕනේ. මන් දන්නේ දුව නම් හොඳටම කලකිරීමෙන් ඉන්න. ඇත්තටම කී දවසකින් දුවත් එක්ක හරියට කතා කරේ නැද්ද? මේ අපි කන්න යන්නේ නැද්ද? අපි තව ටික වෙලාවක් මෙහෙම ඉමු යෂෙන්. මට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. මේ මොකද ඔය? ආන්දන් කෑලි දෙකක් වගේ ඔය වගේ ඇලි ඇලි ඉන්නේ නැතුව දෙන්න කසාද බැඳගත්තා නම් ඉවරනේ. ඔයාට හරි අමාරු ඇතිනේ. මේ Tamanට පින නැහැ කියලා අනුන් පරි නැහැ. ඔය දෙන්න හිමිට එන්න රත්තරන්ල. අපි ගියා. යන්. පිට ගම විතරයි. මේ ඒක නෙවෙයි. මේ ළඟින් දවසේ අම්මා අහනවා මම ඇමරිකාන්න ඕන කියලා කියන්නේ නැද්ද? ඒ කියන්නේ අම්මා පුතාගේ ධර්ම දැනගෙන. මගේ ධර්ම නෙවෙයි. අපේ අම්මත් ඉතින් ගෑණියෙක්නේ. එයා දන්නවා ඉතින් කෙල්ලන්ගේ හැටි. ඒකේ හැම වෙන්නත් පුළුවන්. හැබැයි යෂෙන් මට තව ටික දවසක් මෙහෙම නිදහසේ ඉන්න ඕන. එයි මම ඒක නැති කරයි කියලා හිතනවද? අනේ එහෙම නෙමෙයි යෂෙන්. හැබැයි ඉතින් ඒකෙන් ඔයාටත් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ මොකක්ද? කල්ල යන්න යන්න ඔයාටත් පුළුවන්නේ මගේ අඩුපාඩු ගොඩාක් එකතු කරගන්න. එතකොට ඉතින් ඔයාට මාව අතාරින්න උනත් බැරිය? යෂෙන්
මෙතන ඔක්කොම තියෙන මැදවච්චේ මිනිස්සුන්ගේ පින්තූරනේ. අම්පාරේව එකක්වත් නැහැ. මේමයි. නියං කාලෙට මේ මිනිස්සුන්ට බොණ්ඩ එක වතුර පොදක් නැහැ. දැන් මිස්ටර් මෙන්ඩිස් යෝජනා කරන්නේ මොකද්ද? දැන් අපි ගාව ඉතුරු වෙලා තියෙනවනේ වතුර බෝතල් ලක්ෂයක් විතර වගේ. අපි ඒ සේරම යවමු මේ මිනිස්සුන්ට. එතකොට ලබන අවුරුදු නියම් කාලෙට මොකද කරන්නේ? ඒකටත් වතුර බෝතල්ද? අපි දෙන්න උත්සාහ කරමු. මිස්ටර් මෙන්ඩිස්, ඇයි ඔබතුමා මේ වාගේ පැලස්තර සංකල්පවලට යන්නේ? මේක ස්ථිර විසඳුමක් නෙමෙයි. අනික අපේ වාගේ ඇසෝසියේෂන් එකක් හැම වෙලෙම කරන්න ඕන හරි දේවල්, නිවැරදි දේවල්. අපි මේ මිනිසුන්ට නලලින් දෙමු. මේමයි. අපි ගාව ඉතුරු වෙලා තියෙන වතුර බෝතල් ලක්ෂයක් විතර. ඒවා එක්ස්පයර් වෙන්න ළඟ නිසා තමයි මම ඒ යෝජනාව කරේ. මිස්ටර් ජයවර්ධන, හැම දෙයක් දිහාම වැරදි කෝණයකින් බලන්න එපා. ටිකක් පොසිටිව් විදිහට හිතන්න. අද අපි මේ මීටින් එක කලින් නවත්තමු. මොකද මට තව මීටින් දෙකක්ම තියෙන හින්දා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. අපේ ක්ලබ් එක තියෙන්නේ ලංකාවේ. US වල නෙමෙයි. ඒක නිසා අපි හිතන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්ගේ ග්‍රාස් රූට් ලෙවල් එකෙන්. දැන් කරන්න ඕන හොඳම දේ අපි දැන් කරමු. සමහර විට අපිට වෙන දෙයක් හෙට කරන්න වෙයි. ඒත් අදට ඕන දේ මොකද්ද? අපි ඒ දේ කරමු. ඔව් මිස්ටර් මෙන්ඩිස්. අපි එහෙම කරමු. බොහොම හොඳයි. අද එනම් අපි මේක මෙතනින් නවත්තමු.